හායි යාළුවනේ වැඩ කරලා මහන්සි හින්දා අද බ්‍රවුන්ස් බීච් එකට ආවා ටිකක් නිදහසේ ඉන්න කියලා. ඉතින් බ්‍රවුන්ස් බීච් එකට ආවේ මායි හස්බන්ඩ්ුයි තව අපි මගදී පොඩි එක්කෙනෙක් වැහිඳගෙන ආවා. අනේ නෑ මුංචි. ඉතින් මේ අද අපේ බ්ලොග් එකේ මෙන්න මෙයත් ඉන්නවා. බීච් එකට එන්නේ ඉතින් චුට්ට රැල්ල පාගලා බලන්න. ඉතින් ඒ හින්දා රැල්ල පාගලා බලමු. පාගනවා කිව්වට පෑගෙන්නේ නැද්ද? පාගනවා කිව්වට රැල්ල එනකොට දුවගෙන එනවා. හරි. හරිනේ. ඔබට සතුටුයිද දැන්? ඔන්න ඉතින් රැල්ල පාගලා ඇති වුණාට පස්සේ අපි ගියා අයිස්ක්‍රීම් එකක් කන්න. පේනවනේ ඔක්කොටම කලින් මං ඇතුලේ. හොඳ නැහැ. මෙයාට හෙම්බිරිස්සාව කන්න හොඳ නැහැ. අයිස් දෙන්න එපා. අයිස් කන්න නැහැ නේ. වඩන. කනවද? වකනවද? මට එපා. එපානේ. මේක දෙන්න. මොනවාද? මට එපා නිකන් ළඟ තියන්න. ළඟ තියාගන්න ලස්සනට. ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඒක නෙවෙයිනේ ෆොටෝ ටික ගහලා ඉන්න එක. අයිස් එක ගන්න ෆොටෝ ගන්න. නැත්නම් තුනේකට තියන්නකෝ. ගන්න ටිකක් අමාරුයි. රසයි. ඔන්න කොහොමයි අපේ හවස් පරිව ගත කරේ. ඉතින් ආයේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි.